place where they told you what to chase, told you how to run the race. Every move was on the page, but I didn't like their way. Had to fight and misbehave, had to find a way to change, had to leave to find my way. Caught up in a daydream, I beat my mind up there almost daily. It's how I pass time, no opinions safely. It's how I understand what I want in this place, see. Cause everybody wanna tell you bad things, what could go wrong, what fame brings. But success is a finicky thing, and if you ain't sure, no, it'll never be. I don't wanna let myself down, myself down. I don't wanna let myself down, myself down. Hello guys, ඉතින් ඔන්න ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා PC spec මොනවද අරවා මේවා එන ගොඩක්. ඉතින් මම හිතුවා අද වීඩියෝ එකෙන් ගේන්න මගේ මේ පුංචි ස්ටුඩියෝ එක පෙන්වන්න ඕගොල්ලන්ට. ඉතින් අද වීඩියෝ එකෙන් ගේන්නේ මේ මගේ පුංචි ස්ටුඩියෝ එක හැදුන විදිය සහ ඒවට මේ වියදම් වුණ හැටි සහ මගේ PC spec මොනවද කියලා කියන්න. ඉතින් මෙන්න මේ මගේ පුංචි ස්ටුඩියෝ එකේ නම් තමයි මම ඔයාලට වීඩියෝ ගේන්නේ. එහෙනම් අපි යමු අපේ පුංචි ස්ටුඩියෝ එක බලන්න. ඒ guys ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ටික තමයි මගේ පොඩි ස්ටුඩියෝ එක විදියට තියෙන්නේ. ඉතින් මෙන්න මේ ටික තමයි ඉතින් මගේ පොඩි ස්ටුඩියෝ එක විදියට තියෙන්නේ. ඉතින් මේකේ තමයි මම වීඩියෝස් රෙකෝඩ් කරන්නේ සහ එඩිට් කරන්නේ ඔක්කොම දේවල් කරන්නේ මෙතන තමයි. ඉතින් මගේ රූම් එක මම හදාගෙන යනවා. ඉතින් මේ කොනේ ඉඳන් තමයි හදන්න ගත්තේ. මේ කොනේ ඉඳන් ලස්සනට පිළිවෙලට අපි හදාගෙන යමු. ඉතින් ඒ වල වීඩියෝස් මම ගේන්න. එහෙනම් අපි යමු ඉතින් කොටසින් කොටස මේක බලන්න. හරි guys ඉතින් මෙන්න මෙතන තමයි මගේ PC එක තියෙන්නේ. කියන්නේ මගේ main desk එක තියෙන්නේ මෙන්න මෙතන තමයි. ඉතින් ඒකට හරියන විදිහට මම ඉතින් PC එක තියාගත්තා. ඔහොම තමයි ඉතින් තියෙන්නේ. මෙතන උඩ රාක් එකක් තියෙනවා. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. සහ මෙතන මේ ටික තියෙනවා මගේ ආසම ඩ්‍රීම් වෙහිකල් එක මම ඇඳලා තියෙනවා මෙතන. සහ මම වීඩියෝ කරන්නේ මගේ ෆෝන් එක තියන්නේ මෙන්න මේ මේස උඩි. ඉතින් මෙන්න මේ වගේ පොඩි ගැජමැටික් එක තමයි මම මේ මගේ ෆෝන් එක මේ රඳවලා තියන්නේ. ඉතින් මෙහෙම තමයි ඉතින් මම වීඩියෝ කරන්නේ. මේක තමයි මගේ දෙවෙනි ඩෙස්ක් එක. ඉස්සර මම වීඩියෝ කරේ මෙන්න මෙතන. ඕගොල්ලෝ මගේ වීඩියෝස් දෙක තුනක් මම දාලා ඉතින් channel එකේ ඉස්සර මම වීඩියෝ කරේ මෙතන සහ මෙතන තමයි මගේ PC එක තිබ්බේ. ඉතින් මෙතන මම තෝරගත්තේ නෑ මොකද මම මේ කොනේ ඉඳන් හදන නිසා මට මෙතන ගැලපෙන නිසා මම මෙතන ගත්තේ. ඉතින් මගේ රූම් එකේ තියෙන ඉතින් ඔච්චර තමයි. මෙතන තියෙනවා මගේ ඇඳ ඔයගොල්ලෝ දැකලා ඇති කලින්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ මේන් ස්ටුඩියෝ එක හදාගෙන යන්නේ. ඉතින් අපි ඉස්සරහට අලුත් ගැජට් එහෙම ගෙනල්ලා හදාගෙන යමු. ඉතින් මේකට වියදම ගත්තොත් friends මම ටික තමයි වියදම් කරේ. කියන්නේ මට මේක හදන්න අවුරුදු 3ක්වත් ගියා. කියන්නේ චුට්ට කරගෙන කියන්නේ දැන් විභාගත් එක්ක හරි මේ හිමීට තමයි හොඳටම හිමීට කරගත්තේ. ඉතින් මේව නම් අප්ඩේට් උනේ මේ ළඟදී. ඔයගොල්ලෝ දන්නවා ඇති මේ ටික අප්ඩේට් උනේ ළඟදී සහ PC එක මේ සුද්ධ කරා. ඒ වීඩියෝ එක මම දාලා ඇති ඕනනම් ගිහින් බලන්න. ඉතින් මෙහෙම තමයි මම YouTube පටන් ගත්තේ. ඉතින් මෙහෙම නෙමෙයි පටන් ගත්තේ මේ මෙතනදී පටන් ගත්තේ. ඉතින් දැන් වෙනකොට මේ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ පොඩි දෙයකින් පටන් ගන්න. ඉතින් මේවා හදාගෙන මම දැන් මේක හදාගෙන අවුරුද්දකට කිට්ටු වෙනවා. ඉතින් තාම පාවිච්චි කරන්නේ ඒක තමයි. ඉතින් තව අප්ඩේට් වෙන්න බලනවා. සහ මගේ ලයිට් එක තියෙන්නේ මෙන්න මෙතනින්. ඒකත් මම හදාගත්ත එකක් තමයි තියෙන්නේ. මේ ඕගොල්ලොන්ට පේනවා ඇති මේකත් හදාගත්ත එකක් තමයි තියෙන්නේ. මේකට මම කහ පාට කොලයක් කරලා තියෙන්නේ මොකද මේ පොඩ්ඩක් වර්ම් ගතිය එන්න. සහ මගේ උඩ ලයිට් එක තමයි අනිත් එක තියෙන්නේ. ඒ නිසා අවුලක් නැහැ. දෙකම යද්දි ෂේප් වෙනවා. ඕනලාට මේක කොලේ අයින් කරාම මේකට ඕනනම් සුදු පාට ගත හැයි. ඔහොම තමයි ඉතින් මං පටන් ගත්තේ. හරිද? පටන් ගත්තේ තව ඉස්සරහට හොඳ ලයිට් ගේත හැයි. ලයිට් බොක්ස් මේ සොෆ්ට් බොක්ස් ගේත හැයි ඉස්සරහට. ඉතින් මේක තමයි මගේ සෙටප් එක ස්ටුඩියෝ එක තියෙන්නේ. guys ඉතින් ඔන්න ගොඩක් දෙනෙක් කමෙන්ට් කළා. උප ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න තමයි හදන්නේ. ඉතින්
මේ PC එකේ ස්පෙක් මොනවද කියලා තමයි කියන්න හදන්නේ. ඉතින් මේකට තියෙන්නේ i3 3rd gen එක. Intel එකේ i3 3rd gen එකක් තමයි තියෙන්නේ. සහ මේකේ RAM එක 4GB RAM එකක් තියෙන්නේ සහ motherboard එකේ power supply එකයි normal power supply එක motherboard එක තමයි මේකට තියෙන්නේ. මේකේ ගැන වියදම් මම දාලා ඇති මේකට ෆෝන් ගිහිල්ලා මම සුද්ධ කරපු දවසේ මම වියදම් කියලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගිහිල්ලා බලන්න. ඒ වීඩියෝ එක ලයික් එකක් දාගෙන යන්න සහ ඔයාලට මේ ස්ටුඩියෝ එකේ හැදුන මේ ළඟදී වුණ අප්ඩේට් එකක් ගැන කිව්වොත් මේ කලින් වීඩියෝ එකේ මම දාලා ඇති මේවල අප්ඩේට් වුණ හැටි සහ මේවලට ගිය ගාන. ඉතින් මේ වීඩියෝ එක බලන්න. ඉතින් අද වීඩියෝ එකෙන් පෙන්වන්න ඕනේ මගේ ස්ටුඩියෝ එකේ වීඩියෝ වෙන්නේ කොහොමද කියලා සහ මගේ ස්ටුඩියෝ එක හැදුන හැටි කොහොමද කියලා පෙන්වන්නයි වුණේ. එහෙනම් ඉතින් අදට අපි වීඩියෝ එක නවත්තනවා. මේ වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාගෙන යන්න සහ අනිවාර්යෙන් subscribe කරගෙන යන්න. ඉතින් හරි සතුටුයි subscribersලා 24ක් 25ක් විතර දැන් ඉන්නවා. ඉතින් ඉස්සරහට තව වැඩි වෙයි කියලා හිතනවා. ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් අපේ තව වීඩියෝස් තියෙනවා ගිහිල්ලා බලන්න ඕගොල්ලෝ අලුත් කෙනෙක් නම්. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි ගිහිල්ලා එන්න.